දුවන්න විතර ලෑස්ති වෙන්න එපා. මම ඔක්කොම දැනගෙන යාවේ හරිද? උඹලුනේ මේ ගමේ හැම එකාටම ෆෝන් බෙදන්නේ. කියපන්. ෆෝන් බෙදනවා මම? දන්නේ නැද්ද ඕව නීතියෙන් තහනම් කියලා? පිස්සුද සර්? මං ඌවට සම්බන්ධ නැහැ. සම්බන්ධ නැහැ? උඹ ගැන ලොකුවටම දන්නේ කෙනෙක් තමයි මට මේ ඔත්තුව දුන්නේ. කවුද සර්? එහෙම කියන්න පුළුවන්ද මිනිහෝ? නෙමෙයි සර්. මට දැනගන්න ඕනේ කවුද මං ගැන ඔය බොරු ප්‍රචාරය යවන්නේ කියලා. නෑ මහත්තයෝ. අපි කවදාවත් අපිට මේ ඔත්තු දෙන ඌව අහු කරන්නේ නැහැ අපි. අපේ එහෙම කැර වැඩ නැහැ. හරිද මහත්තයෝ? හරි සර්. කෙනා කියන්න ඕනේ නැහැ. මට පොඩි හින්ට් එකක් දෙන්න. හින්ට් එකක් පොඩි හින්ට් එකක්. හින්ට් එකක්. ඔත්තුව දීපු එක්කෙනා පෝක් විකුණනවා. පෝක්. ඈ? පෝක්? මේ ළඟපාතවස්ස ඌරු කොටුවක් නැහැ නේ. නෑ. ඒවා දාල් නෑ. නැගපන් කියන්නේ හල ජීප් එකට. නැගපන් ජීප් එකට. අපිටකම උඹ ෆෝන් එකේ අසභ්‍ය වීඩියෝ බෙදනවා කියලා හැම එකාටම නේද? එයාගේ නිරෝධ හදලා නේද? අපි කියපන් අසභ්‍ය වීඩියෝ අසභ්‍ය. අර Google එකේ තියෙන්නේ S අකුරයි E අකුරයි X අකුරේ ගාලා බෙදලානේ හැමතැනම ඈ. නෑ. පුතා ෆෝන් බලන්න ආවද? මෙයා තමයි පුතා බඩුව ඈ. ආයි සුපිරි ෆෝන් තියෙන මේ මෙයා තමයි බඩුව පුතා ඈ. අයෝ ඈ. ගහන්නි පාවුයි. උඹ ඔත්තුවේ දුන්නේ කියලා මේ මගුල දැනගනි. මේ පුතා මම මේ ෆෝක් 100ක් ගෙදරට යවුවා. තව ඕනම් පුතා ෆෝක් ඕනනම් කියන්න පුතා. අනිවාර්යෙන් ගෙනත් දෙන්නම් ඈ. ෆෝක් 100ක්? ඇයි ගෙදර පාටියක්ද ඔච්චර උරුමස්? මේ ඒවා දාන්න නැගපන් ජීප් එකට. ගිහින් නැගපන් ජීප් එකට. ඵලයන්. ෆෝක්. මේ ඇස්ටි අංකල්ට මේ ෆයන්න සද්ද ගන්න බෑ. මේ මහත්තයා අපේ ගාමේ ෆෝන් හොයනවා. මං ඉතින් කිව්වා බං උඹ ළඟ හොඳ ෆෝන් තියෙන්නේ කියලා. මේ මහත්තයා හොයන්නේ. මම ඉතින් කිව්වා උඹ ළඟ හොඳ ෆෝන් තියෙන්නේ කියලා. ඔය එකක් දීලා යවපන් බං පවුනි බං. ඕයි තමසර ෆයන් සද්ද ගන්න බැයිද? බෑනේ පුතා. පාකින් Sabi magkawa kailangan